ඔබ දන්නවාද තිරසාර සංවර්ධන අරමුණු යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියලා? ඒව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුළු ලෝකයටම වඩාත් යහපත් සහ සමබර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා හඳුන්වා දුන් ගෝලීය සැලසුම. මෙය 2030 නැත්නම් 2030 වර්ෂය වන විට සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අතර මෙහි ප්‍රධාන අරමුණු 17ක් තියෙනවා. ලෝකයේ තිබෙන දුප්පත්කම නැති කිරීමට, පරිසරය ආරක්ෂා කිරීමට සහ සියලුම මිනිසුන්ට සාමයෙන් සහ සතුටින් ජීවත් වීමට හැකි පරිසරයක් හැදීමට හැම රටක්ම එකතු වෙලා ළඟා කරගත යුතු ඉලක්ක තමයි මේකෙන් කියවෙන්නේ. මේකෙන් අවධානය යොමු කරලා තියෙනවා මිනිසුන්ගේ යහපත උදෙසා, පෘථිවියේ යහපත උදෙසා, සෞභාග්‍ය වෙනුවෙන්. ඒ කියන්නේ අඩංගු වෙනවා බලශක්තිය, ආර්ථික වර්ධනය, යටිතල පහසුකම් දියුණු කිරීම, අසමානතා අඩු කිරීම වැනි අරමුණු. ඊළඟ එක තමයි සාමය සහ සහයෝගීතාවය. ඒ කියන්නේ ලෝක සාමය සහ යුක්තිය ඉටු කිරීමට. කෙටියෙන්ම කියනවා නම් මේ අපේ පෘථිවියත් එහි ජීවත් වන මිනිසුන් ඇතුළු සියලුම ජීවීන් ආරක්ෂා කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් ලෝකයේ ලස්සන තැනක් කරන්න හදපු ලෝක සැලසුමක්.